මෙන්න මේ වගේ අලුත්ම බයික් එකේ ගාන ලක්ෂ 9යි. හැබැයි මේ ග්‍රැෆික් කාඩ් එකේ ගාන ලක්ෂ 15යි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් තනිකරම මේක ජෝක් එකක් නේද? ඕගොල්ලෝ මොකද්ද බං අර සර්කිට් කැල්ලක් තියාගෙන කරන්න පුළුවන් ඔය හැබැයි වෙලා ගේම් ගන්න විතරයි පුළුවන්. වැඩක් නැහැ නේ බං නිකන් සර්කිට් කැල්ලක් නේ තියෙන්නේ ඕක ඇතුලේ. ඔල්මාද බඩුවක් මේ මිනිහත් කෙලගෙන යනවා. ඒකට අර බයික් එකේ බලපන් පට්ට ලස්සන ලුක් එකක් තියෙනවා. LED ලයිට්ස් තියෙනවා. තව පෙට්‍රෝල් දාගෙන ඕන දුරක් යන්න පුළුවන්. ගැම්මක් කොච්චර ප්‍රයෝජනවත්ද? ගමනක් වුණත් යන්න පුළුවන්. මොකද්ද බාරගේ තියෙන වැඩේ? චි අන්න එහෙම ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම හිතනවා ඇති. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලෝ නිකමටත් හිතලා තියෙනවද? ග්‍රැෆික් කාඩ් එකක් ඇතුලේ මොනවද තියෙන්නේ? ඒ වගේම ඕගොල්ලන්ට හිතේ ඔච්චර මිලියන ගාණක් යන්න මොකද්ද ඕකේ තියෙන ප්‍රයෝජනේ? නිකන් පොඩි සර්කිට් කෑල්ලන්නේ. නිකන් PC parts එකක්. ඔච්චරයි ගණන්. ගේම් එකක් ගන්න වීඩියෝ එකක් එඩිට් කරන්න ඔච්චර මිලියන ගණන් දෙනවද? එහෙම කියලා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම හිතනවා ඇති. ඉතින් මේ වීඩියෝ එකේ ඒ සියලුම ප්‍රශ්න වලට කෙලින් උත්තරයක් දෙන්නම්. ඇයි මෙච්චර ග්‍රැෆික් කාඩ්ස් ගණන් වැඩි? මොකක්ද ඒකේ ප්‍රයෝජනේ? මොකක්ද ඒක ඇතුලේ තියෙන්නේ? මැනික් තියනවද? රත්තරන් වලින්ද හදලා තියෙන්නේ ඇතුලේ? ඒ වගේම සියලුම ගැටලු කුඩුපට්ටම් කරනවද මේ වීඩියෝ එකෙන්? ඉතින් මුලින්ම ඔයගලන් කියලා ඉන්නම් අපි ඕනම දෙයක් ලොකු ගාණක් දීලා ගන්නෑයි. ඒ ගන්න දෙයෙන් ඒ ලොකු ගාණකට වඩා ලොකු ප්‍රයෝජනයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා විතරයි අපි ගන්නෙ. ඉතින් ඒ වගේ මේ බයික් එක මෙන්න මේ බයික් එකේ ගාණ මේ ගාණක් වෙනවා. ඉතින් ඒ බයික් එකේ ගාණ වෙන්න ඒකේ ලයිට්ස් තියෙනවා නිකන් ආයෙ නෑ එක තාක්ෂණික දේවල් යොදවලා තියෙනවා. තව පොඩි පෙට්‍රෝල් ප්‍රමාණයකින් ලොකු දුරක් යන්න පුළුවන්. බිල් ක්වොලිටි හොඳ ගමනක් යන්න පුළුවන්. සැප පහසුවෙන් ඒ වගේ දේවල් නිසා තමයි මේ බයික් එක මේ ගානට අපි ගන්න. ඉතින් යාළුවනේ ඒ වගේම මේ ග්‍රැෆික් කාඩේ මිලියන ගානක් එන්න මොකක්ද ඒකෙන් ලැබෙන ප්‍රයෝජන? නිකන් ගේම් එකක් වුණත් නිකන් ඔන් බෝඩ් වුණත් ලෝ දාලා ගන්න පුළුවන්. මොකටද මේක ගන්න නිකන් හයි ග්‍රැෆික්ස් දාන්න ඒක අවුලන්නේ. ඉතින් එච්චරට ගෙවන්න ඕනේද? එහෙම කියලා ඕගලන්ට හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් එඩිටින් වුණත් නිකන් ඔන් බෝඩ් එකේ දාලා PC එක අපිට ඒ කියන්නේ ප්‍රොසෙසර් එකේ ඉන්බිල්ට් ග්‍රැෆික්ස් එනවනේ. ඒකෙන් දාන්න පුළුවන්. ඇයි මේකක් ගන්නෙ? ඔච්චර ගානක් දීලා. එහෙම ඕගලන්ට හිතෙනවා නම් මම මේ යාළුවා කරන ප්‍රධානම දේ සරලවම කියන්නම්. හොඳට ආගන්න. ඉතින් සිම්ප්ලි මේ ග්‍රැෆික් කාඩේ මොනවද කරන්න කියලා බැලුවොත් ඉමේජ් එකක් එහෙම නැත්නම් ඇනිමේට් එකක් වීඩියෝ එකක් ඕගලන්ට පෙන්නනවා. එච්චරයි. ඕගොල්ලෝ දැන් බයි නැති අඩෝ ඕකට මිලියන ගාණක් දෙනවද බං? ඕක නැතුව ප්‍රොසෙසරෙත් කරනවා නේ වැඩි. එහෙම කියලා. ඉන්න ෆ්‍රෙන්ඩ්ස් මම මේන්ම කාරණේට එන්න. ඉතින් මේ ඉමේජ් සීන් එකත් ඒ ග්‍රැෆික් කාඩ් එකේ වැඩේ තමයි. හැබැයි මිලියන ගාණක් දෙන්නේ මේ වැඩේට නෙවෙයි. මොකටද දන්නවද? ඔයාගේ ওই ග්‍රැෆික් කාඩ් එකේ තියෙනව නේද? එයා ඇවිල්ලා කැල්කියුලේෂන් කරනවා. ඒ කියන්නේ ගණන් හදනවා. ඉතින් දැන් ඔයා ගේම් එකක් ගාද්දි ඔයාගේ ඉමේජ් එක වීඩියෝ එක පෙන්වන්නේ කැල්කියුලේෂන් කරලා. හරිද? කැල්කියුලේෂන් එකක් මගින් තමයි වීඩියෝ ගේම් එක හොඳ ග්‍රැෆික්ස් තියෙන ගේම් එක හොඳට එළියට එන්නේ. කොච්චර කැල්කියුලේෂන් ප්‍රමාණයක් වැඩි වෙනවද එච්චරට ග්‍රැෆික්ස් ක්වොලිටි එක වැඩි. ඉතින් ඔයා හිතන්නේ ඔයා ග්‍රැෆික් කාඩ් එක තප්පරයකට කොච්චර කැල්කියුලේෂන් ප්‍රමාණයක් කරනවා කියලාද? 100 මිලියන් මිලියන 100ක් කැල්කියුලේෂන් මිලියන 100ක් කරනවා ඇති. එමෙ කියලා කට්ටියක් කියන්න පුළුවන්. මිලියන 100 කැල්කියුලේෂන් එකක් සමාන කරොත් අපිට එන අවුට්පුට් එක තමයි මෙන්න මේ ගේම් එක. 1996 මාරියෝ ගේම් එක. මේකේ සෙකන්ඩ් එකට මිලියන 100ක කැල්කියුලේෂන්. ඔය වගේ ක්වොලිටියක් තමයි තප්පරයකට කැල්කියුලේෂන් 100ක් කරොත් එන්නේ. තව කට්ටියක් කියයි බිලියන 100ක්. තප්පරයකට ගණන් වර්ග බිලියන 100ක් හදනවා ග්‍රැෆික් කාඩ් එක. ඉතින් ඒක සමාන කරොත් Minecraft ඒ වගේ එකක් අපිට සමාන කරන්න පුළුවන් බිලියන 100ක් තප්පරයක කැල්කියුලේෂන් එක. දැන් කෙලින්ම කියන්න ඕගලන්ට ඔය Cyberpunk RDR God of War GTA 5 ඒ වගේ හොඳ සාමාන්‍ය සුපිරි ග්‍රැෆික් තියෙන ගේම්ස් තියෙන්නේ. ඒවට තප්පරයට කැල්කියුලේෂන් කීයක් ඕන වෙයි කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? පල්ලේ අනිවාර්යෙන් කමෙන්ට්ස් එකක් දාන්න. දන්නවනම් ගෙස් කරලා තප්පරයට 36 ට්‍රිලියන් කැල්කියුලේෂන් ඕන වෙනවා ඇවරේජ්ලි. ට්‍රිලියන 36ක්. අංක කීයක් එනවද බින්දු කීයක් එනවද කියලා දන්නවද ඔයාලට? තාම ඔයගලන්ට තේරුන්නේ නැහැ. දැන් කියන්නම් ග්‍රැෆික් කාඩ් එකේ කියන කොච්චර වැඩිද්ද කියලා. ඇත්තටම මේක අන්රියල්. මේ ලෝකෙට පට්ටම අන්රියල් දෙයක්. උදාහරණයකට ඔයාට හැම තප්පරෙම මේ වගේ ගණන් හදන්න දෙනවා. හරිද? කොලයක් දීලා ගණන් හදන හැම තප්පරයකටම ගණන් එනවා. ඒ වගේ මේ පෘථුවියේම ඉන්න හැමෝ ගාවටම ගිහිල්ලා ඔය වගේ ගණන් දෙනවා හදන්න තප්පරයට ඔය වගේ ප්‍රමාණයක්. හැබැයි different numbers. ඒ කියන්නේ වෙනස් ගණන්. දැන් මේ ග්‍රැෆික් කාඩ් එකේ පවර් එක සමාන කරන්න මිනිස්සු කීයක් ඕන වෙයි කියලාද හිතන්නේ? ඉතින් මේ ග්‍රැෆික් කාඩ් එකේ වටිනාකම පවර් එක සමාන කරන්න බුද්ධි මට්ටමක් වටිනාකමක් පවර් එකක් සමාන කරන්න මේ පෘථිවියගේ පෘථිවි 4400ක් ඕන වෙනවා. පෘථිවි 4400ක ඉන්න සියලු මිනිස්සු එකට වැඩ කරොත් මේ ග්‍රැෆික් කාඩ් එකේ performance එක සමාන වෙනවා. ඉතින් ඔයාලට අනිවාර්යයෙන් ඔළුව කැරගෙන ඇති. පොඩ්ඩක් හිතන්න මේ device මේ පොඩි සර්කිට් කෑල්ල කොහමද ඒක කරන්නේ? තව එක AI තියෙන්නේ. ඒවා නිර්මාණය කරෙත් මෙන්න මේ ග්‍රැෆික් කාඩ් එක යූස් කරලා තමයි. ඒ වගේම ඒවා රන් වෙන්නේ මෙන්න මේ ග්‍රැෆික් කාඩ් එක යූස් වෙලා තමයි. මේ ග්‍රැෆික් කාඩ් එක නැත්තම් AI නෑ. ඉතින් දැන් ඔයගලන්ට තේරෙනවා ඇති සිම්ප්ලි කොච්චර පවර් එකක් මෙන්න මේ ග්‍රැෆික් කාඩ් එකේ තියෙනවද කියලා.
තින් බයිකුයි අරකයි මේකයි ඔක්කොම නතින් මේකට. ඒ කියන්නේ පෘථිවි 4400ක් එකට තිබ්බොත් මේකේ වටිනාකම එනවා. ඒ වගේ ලයින් එක තමයි පොර ඉන්නේ. ඉතින් මේ ග්‍රැෆික් කාඩ් එක අපි ස්ටුඩන්ට් කෙනෙක්ගේ හරිද? ඉතින් එයා ඇවිල්ලා එයා හම්බ කරපු එකෙන්ම ඒ කියන්නේ ගෙදරට කරදර නොවි ගත් එකක්. ඉතින් ඕගොල්ලන්ට දන්නවා මම ඇවිල්ලා මට හරි ගිය දේ කියලා දෙනවා. ඉතින් යාළුවනේ දැන් මේ අතේ තියෙන කාඩ් එක RTX 5090. ඉතින් මේ ලෝකයේ තියෙන බලගතුම කාඩ් එක මේක තමයි VGA කාඩ් එක. ඉතින් දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති නේද? පොර SMS පොරක් නෙවෙයි. ආයි නෑ මෙයාත් එක්ක හැප්පෙන්න නම් පෘථිවිය වගේ 4400ක් ඕනේ හමුදාවක්. ඉතින් ලේසි පාසු පොරක් නෙවෙයි. ඉතින් යාළුවනේ මේක අපි දැන් අන්බොක්ස් පාරක් දාමු. මේකේ ෆුල් පර්ෆෝමන්ස් ඒ කියන්නේ කොච්චර ලස්සන ග්‍රැෆික් එකක් එනවද ගේම්ස් වල ඒ සියලුම දේ මම අන්තිම ටෙස්ට් එකේ පෙන්නුනා. ඕගොල්ලෝ වීඩියෝ ස්කිප් කරන්න නැතුව බලන්න. ඉතින් මේක white edition එකක්. මේකේ PC build එකක් කරගත්ත අපේ ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් ඒ PC build එක මම වෙනම දාන්නම්. මේක නිකන් unbox එකක් විතරයි මේ graphic card එකේ. ඒ වගේම ඕගොල්ලන්ට දන්න මේක තමයි කාඩ් එක. එන පත කාඩ් එකක්. box එක මෙහෙම ගලවා ගන්න තියෙන්නේ. ගලවගෙන මෙන්න මේ වගේ කාඩ් එකක් එනවා. ඇතුලේ තව කාඩ්බෝඩ් කෑල්ලක්. හරිද? ඉතින් ඒක ඇතුලේ තියෙනවා ඒගොල්ලන්ගේ මැනුවල් අනම්මන ඒ සියලුම දේ තියෙන ස්ටිකර් උය අනම්මන ඒව ඕනේ නෑනේ අපිට. ඊට පස්සේ මේකෙම එනවා ඉන්බිල්ට් ෆෑන් එක මේ බොක්ස් එකේ. ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් හීට් එක මේක පට්ට විදිහට ප්‍රොඩියුස් කරනවා. ඉතින් ඒක අඩු කරගන්න. ඒ වගේම මෙතන මේවා තියෙනවා කේබල්ස්. හරිද? මේ බොක්ස් එකට වෙනවා ඔය වගේ පොඩි පොඩි කෑලි තියෙනවා. ඉතින් ලස්සන නිකන් ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඒ වගේ මෙයා තමයි බාණ්ඩේ. ඉතින් බර අවියක් ගෙනල්ලා තියෙන මේක එක අතින් උස්සන්න බෑ පට්ට බරයි. ඉතින් ඒකට තමයි ඔය ස්ටෑන්ඩ් සේම ඔය බොක්ස් එකේම ආවේ. ඉතින් බලා ගන්න පුළුවන්. නිකන් එසේ මෙසේ පොරන් නෙවෙයි මෙයා. කට්ටියට කිව්වනේ මම කොච්චර බරපතල එනේද කියලා. ඉතින් මේ වගේ white edition එක බලන්න මේකේ ලුක් එක මේවා ඇත්තටම විදින්න ඕනේ friends. ඇත්තටම කියන්නේ මේවා අරගන්න ඕගොල්ලෝ. මේක නිකන් ඉඳලා බෑ මොන හරි කරන්න. නිකන් ඉඳලා මිලියන ගාණක් ඕකට වීදම් කරන්න බෑ. කන්නේ නැතුවත් ඉන්නවා ගොඩක් ලංකාවේ. ඉතින් මේවා කරන්න බලන්න මේකේ ලුක් එක පොඩ්ඩක්. මේකේ මොනවාද ඕගලන්ට කරන්න බැරි? මට ඒක කියන්නකෝ. මේ ලෝකේ තියෙන ගේම්ස් ප්ලේ කරන්න කැමති නැත්නම් මේකේ ඔයාලට ක්‍රියේට් කරන්නත් පුළුවන් ගේම්ස්. ඒ වගේම ඔයාලට මේකේ කරන්න බැරි දෙයක් නැහැ. ඒ කියන්නේ හැම පැත්තේ ආකිටෙක්ද, වීඩියෝ එඩිටින්ද, ආයෙන PlayStation වල ගේම්ස් පවා හදන්නේ මේකෙන්නේ. PlayStation වල visual effects ඒවා හදන්නෙත් මේ graphic card එක ඕනේ. ඉතින් දැන් ඔය ලුක් එක බලන්න පුළුවන් ආයෙන ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඉතින් ලුක් එක වගේම වැඩ තියෙයිද? සමහරක් අය පෙනුමට හොඳයි. වැඩ මොකුත් බෑ. මේකේ බලමු කොහමද ඇත්තටම වැඩ සුපිරිද නැත්නම් චාටර්ද කියලා. ඉතින් දැන් මේ යකාගේ ගේමින් ටෙස්ට් එක බලමුකෝ. ඉතින් ඕගොල්ලෝ බලන ගමන් මම මේ කියන දේ අහන්න. හරිද? ඉතින් බලන්න මේකේ තියෙන පට්ටම ග්‍රැෆික්ස් එක. ආයි නෑ රේ ට්‍රේසින් ඔක්කොම උපරිමයි. මේකේ කියලා වැඩක් නැහැ මට තේරෙන්නේ නැහැ කියන්න මේක ප්ලේ කරලාම ඕගොල්ලෝ බලන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලෝ හිතන්නේ මේ කාඩ් එක මං ස්ටුඩන්ට් කෙනෙක් ගත්තා කියලානේ කිව්වේ. ඒකට දැන් ඩෙලිවර් කරන්න ඕනේ. ඉතින් දැන් ඔය ස්ටුඩන්ට්ලා ඔක්කොම grade 6 7 8 9 10 ඒ වගේ පොඩි ළමයි. ඉතින් ඒගොල්ලන්ටම කරන්න පුළුවන් ඇයි ඔයාට බැරි? ඉතින් මේවා ඇත්තටම නිකන් බොරුවට GTX පරණ කාඩ් ඒවා ගාලා ඇත්තටම ඔය පර්ෆෝමන්ස් ගන්න බෑ. ඔය ෆීල් එක ගන්න බෑ ඇත්තටම. අනිවාර්යයෙන්ම ඔය වගේ කාඩ් එකක් ඕනේ. ඉතින් ඕක ඔච්චර වටිනවද බං ඔය ගානට වැඩක් නැහැ. මම පොඩි කාඩ් එකක් ගාගෙන පොඩි බිල් එකක් කරගෙන ඉන්නවා කියලා කිව්වොත් ඇත්තටම අපරාධය ඔයාගේ ජීවිතයට කරන ද්‍රෝහකමක් ඔයා කරන්නේ. ඉතින් යාළුවා ඇත්තටම ඕගොල්ලෝ මේවා ගන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ හැකියාවක් තියෙනවා නම් අනිවාර්යෙන් ගන්න. හැකියාව නැත්තම් ගන්න තැනට ඕගොල්ලෝ වැඩ කරන්න. නැත්තම් බොරු වැඩක් මේ ලෝකේ. නැත්තම් ඕවා විඳින්න නැතුව නිකන් අපතේ යනවා නිකන් ඕගොල්ලන් ජීවිත. ඉතින් ඕගොල්ලෝ හැමෝම බයිනවා දැන් බජට් ඒවා දාන්න නැහැනේ බඹ. අපි අමතක කළේ මේම කියලා. ඇත්තටම මේකට සමා වෙන්න මාත් ඔහේ බිල් කරගෙන ගියා PC සුයි ලොකු ගණන්. මොකද ඒ ඔක්කොටම හේතුව මට බයින්න එපා. මේ අපේ ස්ටුඩන්ට්ස්ලාට බයින්න. මේගොල්ලෝ තමයි වැඩේ කරේ. මොකද හැමෝම නිකන් ගොඩ ගිහිල්ලා ඒගොල්ලන්ට ගානක් නැහැ දැන් බිල් කරන එක. ඉතින් අලුතෙන් මේ වීඩියෝ බලනවා නම් ස්ටුඩන්ට්ලා කියන්නේ මම උගන්වනවා සම්තිං හොයන ක්‍රම දෙකක්. හරිද? ඉතින් මට වැඩ කරපු මන් දන්න මට හරි ගියපු ක්‍රම දෙකක් උගන්වනවා. ඉතින් ඒක කරලා ඒගොල්ලන්ට දැන් සම්තිං නතිං වෙලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ඔය ලොකු බිල් ගන්නවා නිකන් මිලියන පන්නලා නිකන් ඇවරේජ් මේ PC බිල් එක මිලියන. ඒ වගේම ඔය ස්ටුඩන්ට්ලා කියන්නේ ඕගොල්ලෝ හිතන්නේ බා නිකන් ලොකු පොරවල් කියලා. grade 6 7 8 9 නිකන් පොඩි ළමයි. ඒගොල්ලෝ තමයි ඔය උනන්දුවේ වැඩ කරලා ඔය වගේ බිල් ගන්න. ඉතින් මේ කාඩ් එකත් ඒකෙන් එක්කෙනෙක්ට තමයි මෙන්න මෙයාට තමයි යවන්න ඕනේ. මෙයාගේ තමයි ඕඩර් එක දැම්මේ මම ඉම්පෝට් කරා. ඒ වගේම ඕගොල්ලෝ කිව්වා ග්ලව්ස් වීඩියෝස් දාන්න කියලා. ඔන්න ග්ලව්ස්. හරිනේ.
ඉතින් ඕගොල්ලෝ කියන විදිහට තමයි මම මේ channel එක කරන් යන්නේ. මොකද ඕගොල්ලෝ තමයි මගේ channel එක බලන්නේ. ඕගොල්ලෝ කැමති විදිහට තමයි මේ channel එක තියෙන්න ඕනේ. ඒ වගේම ගොඩක් සතුටුදායක news එකක් ඕගොල්ලන්ට කියන්න ඕනේ. මම registration ආයි open කරා. ඕගොල්ලන්ට join වෙන්න පුළුවන්. මම උගන්වනවා something හොයන ක්‍රම දෙකක්. Google Drive එකෙන් දෙන්නේ මේ සියලුම විස්තර. ඔයාට ඕන නම් මට කතා කරන්න මේ නම්බර් එකට. මම කරන්නේ personally මම කරන්නේ ඒ කියන්නේ ගෝලියෝ ධම්මලා කට්ටිය ධම්මලා උගන්වන්නේ. මම කරපු දේ මම කියලා දුන්නොත් තමයි ඕගොල්ලන්ට හරියන්නේ. ඒ කියන්නේ එක එක්කෙනා අරගෙන මේ වගේ වද දෙනවා. අඩෝ හම්බ කරපන්. අඩෝ something හොයපන් ඒ වගේ කියලා මේ වගේ වද දෙනවා මම. හරිද? ඉතින් ගෝලියෝ ධම්මලා ඇත්තට කරන්නේ නැහැ මම. ඒ කට්ටිය ධම්මලා එහෙම කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට දන්නවා නම් කරන්න. ඇයි මගේ යටතේ වැඩ කරන්නේ. ඉතින් ආයි registration open කරන්නත් හේතුව මේ ස්ටුඩන්ට්ස්ලා තමයි. මොකද කට්ටිය කියනවා අයියේ මේ එහෙම කරන්න එපා. මට පඩි වැටුනේ මේ අන්තිම මාසේ ඉඳ ඔග හරියට පඩි වැටුණු දවසේම ක්ලෝස් කරනවා එහෙම කියලා. ඉතින් ඒගොල්ලෝ නිසා තමයි මම open කරේ. ඒගොල්ලන්ගේ ඉල්ලීම තමයි මේ open කරේ මේ registration එක. ඒ වගේම ක්ලෝස් කරන්නත් හේතුව මම personal guide කරනවානේ. ඒ කියන්නේ ගෝලියෝ ධම්මලා කරන්නේ නැතු මම්ම කරනවා. ඉතින් ගොඩක් අය join වෙද්දි මට කරන්න අමාරුයිනේ. ඉතින් ඒක නිසා තමයි ක්ලෝස් කරේ. හැබැයි මට තේරුණා මම අංක වශයෙන් තමයි ගත්තේ. ඒ කියන්නේ මෙච්චර ගාණක් join වුණොත් මම registration close කරනවා කියලා. ඉතින් ඒ ගාණ join වුණ ගම මම close කරා. හැබැයි මම එතන වැරද්දක් කරා. මොකද මම close කරන්න ඕනේ මට බැරි වෙන ගාණට. ඒ කියන්නේ මට handle කරගන්න බැරි වෙන ගාණ. අංකය දන්නේ වෙනකම්ම දන්නේ. ඉතින් ඒක වෙද්දි තමයි මම දැන් close කරන්නේ registration. එතකම් මම join කරගන්නවා ළමයින්ව. ඉතින් මම registration close කරපු එක දැන් open කරා. හරිද? සියලුම details ඕනේ නම් මට මේ number එකට කතා කරන්න. මම පැහැදිලි කරා මම කතා කරන්නේ. හරිද? බඳව ගන්නෙත් මම උගන්වන්නෙත් මම. කවුරුවත් නැහැ මගේ ගාව. මම තනියෙන් කරන්නේ. personally ඔයාට ඕන වෙලාවක ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මගෙන්. ඉතින් අනිවාර්යයෙන්ම කරන්න. නැත්තම් බොරු වැඩක්. මේ වගේ graphic card එකක් තියනවා කියන්නේ තියෙන කෙනාට තමයි දන්නේ ඒකේ සැප. හරිද? කලින් bill දෙකක් දැම්මා. මෙන්න මේ water cooling bill එකයි මෙන්න මේ ice bill එකයි. මේ දෙකම කරේ ස්ටුඩන්ට්ස්ලා තමයි. ඉතින් දෙකම ආයෙ නෑ SMS ගානක් නෙවෙයි. ඔයගොල්ලෝ දන්නවා ඇති. ගිහලා රිසර්ච් කරලා බලන්න නැත්නම් වීඩියෝ බලන්න. බෝම්බ ගානවා වගේ නිකන් ගණන්. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම grade 6 7 8 9 10 ඒ ස්කූල් යන ළමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ අම්මලා තාත්තලාගෙන් නෙවෙයි ඉල්ලන්නේ. ඒගොල්ලන්ගේ බිල් එකට ඒගොල්ලොම මාන්සි වෙලා ඒගොල්ලොම ගෙදරින් බැනුම් ආගෙන මංගාවට ඇවිල්ලා ඒක කරලා ගොඩ යනවා. ඒ වගේම ඕගොල්ලෝ හිතන්න එපා නිකන් ඒගොල්ලන්ට හයිෆයි නිකන් PCs තිබ්බා ඒකයි ඔය කරන්න පුළුවන් කියලා. කැඩිච්ච ෆෝන් වලින් පටන් ගත්තේ ඒගොල්ලෝ. කැඩිච්ච ෆෝන් වලින් PC එකක් අල්ලලවත් නැති අය හිටියා සමහරක් අය. ඒ කියන්නේ මම හොඳට දැකලා තියෙනවා. අරක නෑ මේක නෑ ඉන්ටර්නෙට් කනෙක්ෂන් නෑ. මට මේ අර ස්කිල් එක බෑ මේ ස්කිල් එක බෑ. මංගාවට ආවේ මේගොල්ලෝ කිසිම දෙයක් මේ මම උගන්වන දේවල් දෙකක් තියෙනවනේ. ඒව ගැන දන්නෙම නෑ. අහලවත් නැති අය තමයි ආවේ. ඒ වගේම ෆෝන් එකක්. ඒගොල්ලන්ට කම්පියුටර්ස් නෑ. කම්පියුටර්ස් බිල්ඩ් කරන්න තමයි මංගාවට ආවේ. ෆෝන් එකක් තියාගෙන අම්මා තාත්තලා බැනුම් ආගෙන ඒ වගේ දුක් විඳලා මේ කරපු අය තමයි මේගොල්ලෝ. මේ කාඩ් එකත් යවන්නේ ඒ වගේ කෙනෙක්ට. ඉතින් ඒගොල්ලෝ එච්චර කැපවීම කරලා මහන්සි වුණ නිසා තමයි මේ වගේ ප්‍රතිඵල එන්නේ. ඕගොල්ලෝ මංගාවට මෙන්න ඕනේ කියලා ගන්න නැහැ. හරිද? තනියෙන් කරන්න පුළුවන් නම් කරන්න. නිකන් බලන් ඉන්න එපා. බලන් ඉඳලා හෝ නැත්තම් හිත හදාගන්න. පොඩි බිල්ඩ් එකක් කරගෙන නිකන් ඒකත් අපිට සැපයි. එහෙම කියන්න එපා ඇත්තටම. ලොකු බිල්ඩ් එකක් කරලා එතකොට කියන පොඩි බිල්ඩ් එක සැපයි කියලා. ලොකු බිල්ඩ් එකක් කරන්න බැරි කමට කියන්න එපා. මම ඕගොල්ලන්ගේ හොඳට කියන්නේ. ඔය පිටරට අය ඉන්නේ. ඔය පිටරට ළමයි එහෙම ආයෙනේ අපේ ළමයි එක්ක බලද්දි අපේ ළමයි ඇත්තට පව්. ඉතින් මම ඒකයි වෙනස් කරන්න බලන්නේ. ඉතින් අපේ ගොල්ලොන්ටත් ලොකු PC bills හදන්න හැකියාව තියෙන්න ඕනේ. ඒගොල්ලෝ වැඩ කරලා මහන්සි වෙලා කරගන්න ඕනේ. ඉතින් ඒකට පොඩි උදව්වක් වශයෙන් තමයි මම මේක පටන් ගත්තේ. ඔයගොල්ලන්ට කැමති නම් එන්න පුළුවන්. ඊට පස්සේ රෙජිස්ටර් ක්ලෝස් වුණා අයියේ කියාගෙන එන්න එපා. මම පුළුවන් තරමක් ගන්නවා. පොඩිම සාධාරණේ කරේ. මම කලින්ුත් ක්ලෝස් කළා ආයෙ ඕපන් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න. මම ඕන අම්මා තාත්තලාට උනත් කතා කරන්නම් වෙන දේ මේම තමයි එම කියලා ගොඩක් අයගේ කතා කරා. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ පල්ලෙය කමෙන්ට්ස් කරන්න මගේ අම්මා තාත්තලාත් කතා කරා කියලා. ඉතින් ඕගොල්ලෝ දැන් දැක්කනේ කොහමද ගේමින් ටෙස්ට් එක. ආයෙ නෑ පදිරි නේද? ඉතින් ඕගොල්ලෝ හැමෝටම මේ වගේ graphic cards ගන්න ශක්තිය ආදායම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිකන් ඉන්න එපා. මහන්සි වෙන්න, වෙනසක් කරන්න, වැඩ කරන්න. හරිද? වැඩ කරන්න නැතුව කිසි දෙයක් ඔඩොක්කුවට ඇවිල්ලා වැටෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මම something හොයපු ක්‍රම දෙක ඔයාට ඉගෙන ගන්න ඕනේ නම් ඔයා මට කතා කරන්න මං කියලා දෙන්න. ඉතින් වෙනදා වගේම කාල් නැස්ති කරන්න නැතුව කියන්න ඕනේ කියලා හිතනවා. next හොඳ වීඩියෝ එකකින් හම්බෙමු friends.